පාස් පේපර් එකක් පෙරලගෙන යනකොට හම්බෙච්ච පොඩි ජ්‍යාමිතිය ගානක් ඉතින් හදන්න හිතුණා. මොකද ජ්‍යාමිතිය ගණන් හදනවා කියන්නේ ඒක වෙනම විනෝදයක්. ජ්‍යාමිතිය කියන්නේ එන ගණිත සරලවම කිව්වොත් සාමාන්‍ය පෙළ ගණිතයේ පේපර් එක ඇතුලේ තියෙන ජ්‍යාමිතිය ගණන් ටික ගැන එන පට්ට ආතල්. හරිද? එන පට්ටම ආතල්. රයිට් බලන්න එන්නකො මෙන්න මේ ගාන. මේ ගානේ බලද්දි කියන පුතේ ඕ කේන්ද්‍රය වෙච්ච වෘත්තයක එතකොට ඕ එන්න මේ DOC කියන රේඛාව විස්කම්භයක් වෙලා තියෙනවා. මේ මිනිස්සු මගෙන් අහන්නේ ABC වල විශාලත්වය. දැන් අපි දන්න කියන ජ්‍යාමිතික දැනුම එකින් එක මේකට එකතු කරගන්නකෝ. දැන් මගේ තියරි ක්ලාස් එක ඇතුලේ නම් විශේෂයෙන්ම O level දරුවන්ට ජ්‍යාමිතිය පිළිබඳ මාරම බරක් මම අරගෙන වැඩ කරන්නේ ජ්‍යාමිතිය පැත්තට. මොකද ජ්‍යාමිතිය හදනකොට තමයි ළමයාගේ thinking එක හැදෙන්නේ. හිතන්න පුළුවන් පැති ටික. දැන් මේක දැන් බලපුවහම පේනවා. මෙන්න මේක විස්කම්භයක් වුණ ගමන් මෙන්න මෙතන ඒක අර්ධ වෘත්තයක් වෙලා මෙන්න මේ අර්ධ වෘත්තයේ ඇතුලේ ආපාතනය වෙච්ච කෝණයක් තියෙනවා. එතන විශාලත්වය අංශක 90යි. ඒ කියන්නේ මුකුත්ම තර්ක කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මට ඕන නම් ලියන්න පුළුවන් ඉස්සරළම මෙන්න මේ DBC කියන කෝණයේ විශාලත්වය අංශක 90ක් වෙන්න ඕනේ. ඒකට හේතුව පුතා අර්ධ වෘත්තයේ කෝණ කියලා ගන්න පුළුවන්. ඊළඟට මගෙන් අහන්නේ ABC නේ. ABC කියන්නේ මෙන්න මේ විශාලත්වයට. දැන් එයාව හැදෙන විදිය පොඩ්ඩක් බලන්න වීඩියෝ එක බලන ගමන් ඔයත් බලන්නකො සමහර විට දරුවෙක් වෙන්න පුළුවන් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් අයියා කෙනෙක් අක්කා කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඕනම කෙනෙක් කමක් නැහැ බලන්න හරිද උගන්නන විදිය සෙට් කියලා හිතනවා නම් මගේ පන්තියට එන්න ඕන කතා කරන ඔෆිස් එකට ටියුට් ටික ගෙන්නගෙන වෙට්ටික් කර ගන්න ලස්සනට බලන්නකො මෙන්න මෙහෙම වෘත්ත ඡාපයක් පේන්න තියෙනවද ඔයාට මෙන්න මෙහෙම වෘත්ත ඡාපයක් මේ වෘත්ත ඡාපය එකතු වෙලා තියෙනව කොතනද මෙන්න මෙතන තියෙන කේන්ද්‍රයට ඒ කේන්ද්‍රය කියන්නේ ආපාතනය වෙලා. එහෙනම් මෙන්න මේ අංශක 50 කියන්නේ AD කියන වෘත්ත ඡාපය කේන්ද්‍රයේ ආපාතනය වීමෙන් සෑදෙන කෝණය. එම AD ඡාපයම මෙන්න මේ විදිහට වෘත්තයේ ඉතිරි කොටස මත එකතු වෙලා මේ මෙතන පොඩි කෝණයක් හැදෙනවා. තේරුණාද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඔන්න ඔය ABD වල විශාලත්වය අංශක 50ක් නෙමේ 50න් භාගයක් වෙන්න ඕනේ. ඒට හේතුව තමයි කේන්ද්‍රයේ ආපාතිත කෝණය හරි වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමාන වෙන්න ඕනේ පුතේ දෙක වතාවක් ඉතිරි කොටස මත ආපාතිත කෝණය දෙක වතාවක් ඉතිරි කොටස මත ආපාතිත කෝණය මේක අපි ග්‍රේඩ් 10 වල ඉගෙන ගන්න ලස්සන වෘත්තයකට අදාළ ජ්‍යාමිතික ප්‍රමේයක්. ඔයගොල්ලෝ දන්නවා මේක. ඉතින් පුතේ එතකොට මෙතනට එන්නේ අංශක 25යිනේ. ඉතින් මෙන්න මේ ABC කියන කෙනා හැදෙන්නේ කොහොමද කියලා අදහසක් ආවා. මෙතනට 25ක් එනවා මෙතනට 90ක් එනවා එහෙමනම් ABC කියන්නේ එක පැත්තකින් 90යි තව පැත්තකින් 25යි ඔය දෙක එකතු කරපුවාම කෝණය අංශක 15ක් වෙන්න ඕනේ මෙන්න මෙතනට පාවිච්චි කරා එක ජ්‍යාමිතික ප්‍රමේයක් මෙතනට පාවිච්චි කරා තව ජ්‍යාමිතික ප්‍රමේයක් ඒ අවස්ථා දෙක එකතුව සහ ඒ දෙන්නගේ මේ කෝණය හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධය මුලින් හදාගත්තා දෙන්න අපි උත්තරේ ගත්තා. මේ පොඩි දේ කරාම O level පේපර් එකේ අපිට ලකුණු දෙකක් හම්බෙනවා. පේපර් එකට හරියට මුණ දෙන්න නම් අංක එක කාලකලමනාකරණය හදාගන්න, විෂය දැනුම හොඳින් හදාගන්න. ඔයා ගැන විශ්වාසයක් ඇති කරගන්න. මට මේක කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති කරගන්න. එතනින් පුළුවන් ඔයාට මේ ගේම් එක ලස්සනට ගහන්න. එක පළවෙනිම දේ තමයි තියරි එක පුළුවන් තරම් ඉගෙන ගන්න. අතනින් චුට්ට මෙතනින් චුට්ටයි මෙතනින් චුට්ටයි අහුලන්න එපා. පුළුවන් තරම් තියරි ඉගෙන ගන්න.